මේ ඉන්නේ මාග්‍රට් කසුනිගේ දුව. මමි අද මම ඉස්කෝලේදී කොල්ලෙක්ට ගැහුවා. ගැහුවා? වයි බබා. ඌ මගේ මක්කේ කෑවනේ. මීන්වයිල් හිච්චලගේ ගෙදර. මොකද හිච්චු මේ අඬන්නේ? අපේ පන්තියේ මාග්‍රට් මගේ පැන්සල කෑවා. පැන්සල කෑවා? ඒ පාර ඔලුවටත් ගැහුවා. ඈ? ඇයි? කොහෙ ළමෙක් දුවද? රේල් පාර ගාව. වරෙන් යන්න. කොහෙද කොම්මගේ කාට ගහන්නේ? කිසි කමකට නැති එවුන්. එහෙනම් කොහෙද මගේ කොල්ලට ගහන්නේ? කසුනි? ඔව් ඔයාලා හිතුව දේ හරි. එයාලා කාලෙකට කලින් ප්‍රේමවන්තයෝ. අපේ පියතුමා දැන් ඔයාගේ මව්තුමියට හොඳට බනින වෙති. අනේ මේ අපේ පියතුමා හරි සැරයි. අපේ අම්මිත් සරයි. ඔයා නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. ඔයාගෙත් කිසි වෙනසක් වෙලා නැහැ. පුතත් දඩබ්බර ඇති තාත්තා වගේමනේ. ආපෝ මූ කිසි වැඩක් කරන්නේ නැහැ. තව මාස කීයද O levels වලට? අර IM එකේ මාස 6න් O level ක්ලාස් එකට දාපු හින්දා මම බයක් නැතුව ඉන්නවා. මස් කාලක්ද? ඒක හොඳයිද? ඒක නියමයි. අනික තියෙන්නේ හැමදාම රැට ඔන්ලයින් නේ. ඇහුන්නේ. මට කිසි කරදරයක්වත් නැහැ. මම ඔයාලට නම්බර් එක දෙන්නම්. ඔයා කෝල් කරලා බලන්න. මීන්වයිල් පොඩි උන් දෙන්න. ඔයා නම් නියම එළදෙන. මම එළදෙන නම් ඔයා වස්සා. ඔයා දන්නවද කඩෙන් බිත්තර දෙද්දි මොකටද පිටුරු දාලා දෙන්නේ කියලා? මොකටද? ඔයාට කන්න. නේටි ආයෙම මගේ ඔළුවට ගැව්වා. දුව ඇයි ඒ? මෙයා මට එළදෙනලු. හිච්චා ඉතින් නෑකි මගේ පැන්සල කෑවනේ. කල්පනාවෙන් තමන්ගේ දේවල් පැන්සල් පෙට්ටිය දාලා තියාගන්න ඔය මුකුත් වෙන්නේ නෑනේ. පැන්සල් පෙට්ටිය දීලා තියෙන්නේ ඒකනේ. මේ මගේ හස්බන්ඩ්. හෙලෝ කල්පනාවෙන් අරන් තියන්න කිව්වේ පියතුමා මේ ඇන්ටිගේ ෆොටෝ එකක් පර්ස් එකේ දාන් ඉන්නවා වගේද? සානකයයි හිච්චවයි ගෙදරින් පන්නලා කසුනි කෝල් එකක් ගත්තලු IM එකට. හෙලෝ IM එකේ ගයන්සර් නේද? ඔව් ගයන්ස් කතා කරන්න කියන්න. මට ඔයාලගේ O level වල තියෙන පේපර් ක්ලාස් එකට දුව සම්බන්ධ කරන්න ඕන. කොහොමද මේ ඒ ගැන විස්තර දැනගන්නේ? O level paper classes